චුල්ලපන්තක තෙරුන්ට අරහත්ත්වයටපත් වෙන්න රෙදි කෑල්ලක් දෙනවනේ රජු හරිනම් කියලා පිරිමදින්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දිවසින් බැලුවේ ওই චුල්ලපන්තක තෙරුන් මීට කලින් රජෙක් වෙලා ඉඳලා එයා ඒ රජතුමාගේ ශරීරයේ නිතර දාඩිය. ඉතින් රජතුමා ශරීරය පිරිසිදු කරගන්න අලුත් සුවඳ වස්ත්‍ර අඳිනවා. ඒ වස්ත්‍ර කිල්ටේ. ඉතින් රජුර කල්පනා කළා පිරිසිදු වෙන්න ඕන කියලා. වස්ත්‍ර අඳින අවසානයේ මේ ඇඟ නිසාම වස්ත්‍ර කිල්ටේ. බලන්න මේක හැටි කියලා රජුර කල්පනා කළා. ඔන්න මොහොතක් කල්පනා කළා සත්‍ය. ඉදා බුදුරජාණන් වහන්සේ ඔන්න ඔතන තමයි ඇල්ලුවේ. අපි සංසාරේ කවදා හරි කොතනක හරි සත්‍ය යථාර්ථයක් කල්පනා කළොත් ලෝතුරා සම්මා සම්බුදුරුන්ට එක පේනවා. දැන් රජාවක තනියෙන් හිටපු කෙනෙක් කවුරුත් දන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් අරගෙන කිලිටි අත්හරිනවා කියලා රෙදි කෑල්ල පිරිමන්නේ කිව්වේ. ඒ කිලිටි අත්හරිනවා කියලා රෙදි කෑල්ල පිරිමන්නකොට කිලිටි වුණා. අර එදා කල්පනා කරපු මානසිකත්වයට සම්බන්ධයි. එදා එතනින් එහාට දිනු කරන්න බුදු කෙනෙක් හිටියේ නැහැ. අද ලෝතර බුදු කෙනෙක් ඉන්නවා. එයාගේ හිත සමාධිමත් වෙනවා. බුදුරජාණන් සීලයෙන් කියන ඉඳලා ගාථාවක් හදාලා අවබෝධ වෙන්නේ. අරහත්ත්වයට ගත්තා. ජීවිතේට එකම එක දවසක් වගේ ඇත්ත කියන කල්පනා කරනවා. සත්‍ය කියන කල්පනා කරනවා. මේ හැම දෙයක්ම අතහැරලා හැම දෙයක්ම